ආයුබෝවන් කියලා පිළිගන්නවා 2025 A-level ලියපු ඔයාලා සියලුම දෙනාව තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ඔයාලට සාක්ෂි සහිතව මෙන්න මේ විදිහට 2025 වර්ෂයේදී A-level result එක රිලීස් වෙන ඩේට් එක අද වීඩියෝ එකේදී බලාගත්ත හැකි. අද තොරතුරු සියල්ලම කතා කරනවා. වීඩියෝ අවසානයේ තෙක් නරඹන්න. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඔයාලා හැම කෙනෙක්ම මෙන්න මේ වගේ educational videos හැමදාම බලන්න. ඉතින් ඔන්න රජෙන් දැන් ටිකකට කලින් නිවේදනයක් නිකුත් කරලා තිනවා. ඉතින් මේක දැන් ටිකට කලින් කිව්වට දවස් දෙකක් තුනක් විතර යනවා මෙන්න මේ එයාලා වෙබ්සයිට් එකේ මෙන්න මේ නිවේදනය පළ කරලා. ඉතින් මේ නිවේදනය ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. මම ඔයාලට සිංහලෙන් මෙන්න මේ රිසල්ට් කියන දවස් සහ මෙන්න මේ A level result පිළිබඳව පැහැදිලිව එක්ස්ප්ලেইন කරන්නම්. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මෙන්න මේ තොරතුරු මොකක්ද කියලා. හරි ඉතින් දැන් ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එකේ බලාගැනීමේ හැකියාව තියෙනවා. 2026-25 වර්ෂයේදී A-level result පිළිබඳව සහ මෙන්න මේ විදිහට chart එක. ඉතින් උඩින්ම තියෙනවා A-level result 2025-2026 release date and time කියලා මෙන්න මේ විදිහට හරියාකාරව මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕගනයිසේෂන් කියන්නේ මෙන්න මේ විදිහට ඕගනයිස් කරලා තියෙන එක. ඒ කියන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු විසින් තමයි මෙන්න මේ විභාගය ඕගනයිස් ඒ කියන්නේ සූදානම් පිළියෙල කරලා තියෙන්නේ. ඊට පස්සේ එක්සෑම් එකේ නම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩියුරේෂන් එක ඒ කියන්නේ එක්සෑම් එක පැවැත්වූ කාල පරාසය මෙන්න මෙතනදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා A level ලියපු කට්ටිය මෙන්න මේ නොවැම්බර් 10 වෙනිදා ඉඳලා ඒ කියන්නේ 2025 නොවැම්බර් 10 වෙනිදා ඉඳලා මෙන්න මේ විදිහට ජනවාරි 12 වගේ වෙනකල් මෙන්න මේ විදිහට විභාග තිබිලා ඊට පස්සේ මොනවා වුණත් කල් ගියා මෙන්න මේ විදිහට 5 වෙනිදා මෙන්න මේ විදිහට දෙසැම්බර් 5 වෙනිදා වෙනකල් තියලා ඊට පස්සේ ජනවාරි 12 වෙනිදා වෙනකල් කල් ගිහිල්ලා ඊට පස්සේ අන්තිමේට කොහොම හරි ජනවාරි 20 වෙනකල් කල් ගියා රටේ ඇතිවෙච්ච ආපදා තත්ත්වයක් එක්කම. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට result release date කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා before April 14 මෙන්න විදිහට 2026 කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අප්‍රේල් 14ට කලින් result එනවා කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඉතින් දැම්මම කලබල වෙන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ result එකත් හොඳ එකක් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කලබල වෙන්න එපා. ඔයාට අනුමානයක් ඇති මගේ මේ වගේ result එකක් ඇති කියලා. ඒ result එක අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් දැන් comment එකක් කරගෙන යන්න ඔයාගේ result එකයි ඔයා ඉන්න district එකත් එක්කම. ඉතින් අනිවාර්යයෙන්ම අපි බලමු result ආවට පස්සේ ඔයාගේ result එකයි ඔයාගේ අනුමාන result එකයි මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම තව සතියක් වගේ යනකොට තමයි result එක release වෙන්නේ. දැම්ම result release වෙන්නේ නැහැ. මොකද කියනවා නම් තාම මෙන්න මේ විදිහට A level වල technology stream එකේ tech ඒ කියන්නේ tech වල ET වල practical උත් මෙහෙම කළේ දැන් ටිකට කලින්. ඉතින් ඔයාලට සඳහන් කරන්න තියෙන්නේ රිසල්ට් ආපු ගමන් අපි වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්. ඉතින් වෙබ්සයිට් එකත් රිසල්ට් බලන වෙබ්සයිට් එක පිළිබඳවත් අපි වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්. subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්වම. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.